නායකත්ව භාවයේ නිදහස් වෙන්නට නම් අනිවාර්යයෙන්ම මෙවන් උදාාරතර පුණ්‍ය කටයුතු සිද්ධ කරලා ඒ අත්ංගේ ජීවිතයන් සාර්ථක ජීවිතයන් බවට පත් කරන්න උවමනා කරන. ඒක නිසා කල්පනා කරගන්න සාංගික දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කළා. ඊයේ රාත්‍රියේදී දානයන් අතර උසස්ම දානය හැටියට සැලකෙන උදාාරතර ධර්ම දානමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කළා. ඔබ ඊයේ රාත්‍රියේ පටන් මේ මොහොත දක්වාම අනන්ත අප්‍රමාණ වූ කුසලයක් පින්වතුනි සිද්ධ කරගත්ත. හදයම් පුණා කීති පුඤ්ඤං හදවත පිනායාම මනස සතුටු වීමයි කුසලයේ හැටියට දේශනා කොට වදාළේ. ඒ නිසා හදවත පිනායන මනස සතුටු වෙන උදාාරතර පුණ්‍ය කටයුත්තක් අදවන් දවසේ සිද්ධ කරගත්තා කියලා අපමණ වූ සතුටකට පත්වන්න. ඒ සතුට තමයි බුදුහාමුදුරුවෝ පින හැටියට පින්වතුනි දේශනා කොට වදාළේ. එසේනම් කල්පනා කරගන්න කල්පයක් විනාශයේදී මහා මේරු පර්වතයේ මහා සාගරයේ මහා පෘථුවිය විනාශස්කාරී ස්වභාවයට පත් වුණත් තමන් දුන්නා වූ දානේ ආනිසංස නිවන් දක්නා ජාති දක්වාම ඡායාවන පායිනේ කියාපු ආකාරයට තමා පිටුපස්සේ සෙවණැල්ල ගමන් කරන්නේ යම්සේද පරිද්දෙන් මේ කුසලය තමා පිටුපස්සේ ලුහු බඳිනවා කියන බවයි බුද්ධ දේශනාව තුළ සඳහන් වෙලා තිබෙන්නේ. අන්න එසේනම් කල්පනා කරගන්න ඒ තරම් වටිනා කියන බලගත් නිධානයක් අත්පත් කරගන්න පුළුවන් උදාාරතර මායගේ පින්කමක් අදවන් දවසේ සිද්ධ කරගත්තා කියලා අපමණ වූ සතුටකට පත් වෙමින් මෙතකුත් ඔබ සිද්ධ කරගන්න යෙදුනා වූ මේ උදාාරතර වාසනාවන්ත කුසල දහම් පළමු කොටම පලාත් බාලව සිටින්නා වූ සුමන සමන්දිවි රාජෝත්තමයාණන් වහන්සේ ප්‍රධාන කොටල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික මහානුභාව සම්පන්න ඇති සියලු දෙවියෝ මේ උදාාරතර වාසනාවන්ත කුසල් දහම් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත්තීන් වඩ වඩා දියුණු කරගනිත්වා. දෙවියෝ පතන බෝධියකින් අමා මා නිවනින් සදා සනසෙත්වා. වගේම මේ උදාාරතර වාසනාවන්ත කුසල් දහම් මීට දින 90කට හෙවත් 3 මාසයක කලින් අප අතරින් සදාටම සමුගෙන වෙනත් ලෝකයකට පියමන් කරන්ට යෙදුන ඔබේ ගුණබර පියාණන් වහන්සේ සීයා සහෝදරයා ඥාතිවරයාණන් වන අප්පුහාමි උපාසක මහත්මයාණන් මේ උදාාරතර වාසනාවන්ත කුසල් දහම් අනුමෝදන් වෙත්වා. එතුමාණන් ප්‍රධාන කොට නමින් මිය පල්ලව ගියා වූ සිරු ඥාතින්ගේ පල්ලව ජීවිතයන් වාසනාවන්ත ජීවිතයන් බවට පත් කර ගනිත්වා පතන බොහෝදියකින් අමා මා නිවනින් සදා සනසෙත්වා. පැන් වඩා පින් දෙන්ට ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාථාව. අයියෙන් කියන ගාථාව. පරිපූර්ණන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති නමේ උදකං වට්ටං යදානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති චිතං භක්තිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා සම්දෝ පන්න රසෝ යතම පනිලෝති රසෝ යතම. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබා ගන්න මේ වයර්දෝ සිටින්නා වූ මේ මෑණියන් වහන්සේටත් මේ දුවදරුවන් හැමදෙනාටම මුණුබුරු මුනිබිරියන් හැමදෙනාටම දානේ සඳහා වැඩම කොට වඩාලා අපේ පඬිත හාමුදුරන් වහන්සේ අතුකොට මේ පොඩි හාමුදුරන් වහන්සේලා හැමදෙනාටම ඔබ අප හැමදෙනාටම තුනුරුවනේ ආශිර්වාදේ සලසේවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදේ සලසේවා. ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සපත සතුට සෞභාග්‍ය උදා වේවා. අවසන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩිය වදාළ ජාති ජරා මරණ ව්‍යාධි දුකක් නැති සදාකාලික සැප ඇති අති උතුම් අමා මහ නිර්වාණ